අයිබුවන් මිත්‍රෝනි සුබ දවසක් ටික කාලයකට පස්සේ අසනීප තත්ත්වයෙන් හිටියේ මොකද දන්නා මේ දවස්වල ඩෙන්ගු රෝගය තියෙන වගේ වෛරස් එකක් තියෙනවා කැස්සක් වුණා. ඒ වෛරස් වුණා කැස්ස හැදිලා හිටියේ කතා කරන්න අමාරුයි තාමත් ටිකක් තියෙනවා. ඒ නිසා තමයි ගොඩක්ම වීඩියෝ එකක් කරගන්න බැරි වුණේ. හරි අපි ඉක්මනටම අද මාතෘකාවට මොකද දන්නවා අමුතුවෙන් යන්න දෙයක් නැහැ මාතෘකාව මොකද්ද කියලා. ඉතින් හොට් නිවුස් එක ඊයේ දවසේ ආපු නිවුස් එක අපි චුට්ටක් පරක් වෙලා කතා කරන්නේ. අද දවසේ මේ කතා කරන්න දේවල් තියෙනවා. මේ සජබ හොරණ ආසන සංවිධායක සරිත් චරිත අබේසිංහයි එතකොට හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා රකිත රාජපක්ෂ හරක් කටා කියන ඒ පාතාල අපි එහෙම නම කියන්න කැමති නෑ ඒක ඔහුට අඳුනන නම මට ඒක ඇත්තනම මතක නෑ හරක් කටා කියන ඒ අපරාධ කල්ලි නායකයා පාතාල නායකයාගෙන් එයාව බූස බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට යවන්න එහෙම නැත්නම් PTA එකෙන් වෙනත් ඇක්ට් එකක් මතද ඒ දඬුවම මාරු කරගන්න ඇක්ට් එක මාරු කරගන්න ඔන්න වගේ දේවල් වලට මම හිතන්නේ ලක්ෂ 1200ක් කෝටි 12ක් 2000ක් කියලා කියනවා කේක් ගණන් කියනවා ලක්ෂ 1200ක් අරගෙන තියෙනවා කියලා කියනවා කෝටි 2000 ලක්ෂ 2000ක් ඉල්ලලා තියෙනවා ලක්ෂ 1200ක් දැන් අරන් තියෙනවා ඔන්නෝම ගණන් කියලා ඔක්කොම දැන් දන්නවා ඔයගොල්ලෝ ඊයේ නිවුස් එක ගියා නිවුස් වලට ගියා YouTube වල හැමෝම මේක ගැන කතා කරා. එතකොට ඒ ගණන් හිලව මොනවද මේකට සම්බන්ධය කවුද ඒ වගේට මම අද එහෙම කතා කරන්න යන්නේ නැහැ මොකද හැමෝම මේක දැන් දන්නවා. හරි ඉතින් අපි එතනින් එහාට දැන් පොඩ්ඩක් යනවා දැන් මේකේ මරු හරි විනෝද සහගත හරි ආතල් කැලේ ටිකක් තියෙනවා මේකේ hina වෙන්න පුළුවන් කැලේ ටිකක්. ඊ රෑ නිවුස් වලට මම දැක්කා දැන් ඔන්න දෙන්නව දැන් රිමාන්ඩ් කරලා තියෙනවා. ඒ දෙන්නගේ නීතිඥවරු ලෝයර්ස්ලා කියන්නේ චරිත අබේසිංහගේ සජබේ චරිත අබේසිංහගේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයාගේ පුතා නීතිඥ රකිත රාජපක්ෂ මහත්තයාගේ නීතිඥවරු එක විදිහේ කරුණු දක්වනවා දැන් මේ දෙනාට අප ඉල්ල ගන්න මේ දෙනාව රිමාන්ඩ් කරන්න එපා බන්ධනාගාරගත කරන්න එපා කියලා කියන්න එක කරුණු දක්වනවා. ඒ කරුණු වලට කලින් දැන් කියන්න ඕනේ මේක මාර රටක් අප පුදුම දෙයක් වෙලා තියෙන්නේ. ජනාධිපතිවරු වෙන්න පුළුවන් අගමැතිවරු වෙන්න පුළුවන් ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගේ දේශපාලකයන්ගේ පහළ මට්ටමේ දේශපාලකයන්ගේ හරි ඒ අය වෙන්න පුළුවන් ඒගොල්ලෝ පවුලේ අය වෙන්න පුළුවන් මොකක් හරි දෙයකට සැකපිට අත්අඩංගුවට ගත්තාම බන්ධනාගාරගත කරන්න යද්දී රටේ නැති හේතු කියනවා විශේෂයෙන්ම ලෙඩ එහෙම නැත්නම් අද බන්ධනාගාරගත කරා නම් හෙට ලෙඩ වෙනවා හෙට යනවා බන්ධනාගාර රෝහලට හරි එක જાති ලෙඩ හදා ගන්නවා ඒ ડોක්ටර්ස්ලගේ රිපෝට් තරම් ඒව පෙන්නලා ඊට පස්සේ බන්ධනාගාර රෝහලට යනවා එතනින් කොළඹ ජාතික රෝහලට යනවා හරි ඊට පස්සේ අප ගන්නවා මේක මාර වැඩක් වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍ය ගමක දුප්පත් අහිංසක මිනිස්සෙක් සිරිපාල වත්තක පොල් ගෙඩියක් කඩලා වුණොත් හරි මොකක් හරි පොඩි වැරද්දක් කළා වුණොත් එහෙම හරි ඌ පොලිසියට අරන් ගිහිල්ලා කකුල් දෙකෙන් එල්ලලා කකුල් පළලා පුළුවන් නම් ඒ ගහනේ පාරවල් මොකක් මැරෙනවා. හරි ගෑනුන්ටත් එහෙමයි. හරි ලොකු අපරාධ සිද්ධ වෙනවා. ඒ කියන්නේ දඬුවම් දෙද්දී ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මිනිස්සු සමහරවිට මැරෙනවා. හරි ඒවත් තදර නීතිය ක්‍රියාත්මක වෙනවා. සිද්ධිය වෙලා මෙහෙම කළා තප්පර ගානේ පොලිසිය ගිහිල්ලා අල්ලනවා. හැබැයි මේ දේශපාලකයන් අපි කියන බලයේ තියෙන කට්ටියන්ගේ හිටපු කට්ටිය වෙන්න පුළුවන් ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. මේ බලයේ තියෙන කට්ටියගේ ධනයේ තියෙන කට්ටියගේ කවුරුවට කෙනෙක් අහුනොත් එහෙම ඒගොල්ලන්ට මේ ඒ කියන්නේ ගැලවිලා යන්න නිදහස් වෙන්න අප ගන්න පුළුවන් තරම් හේතු තියෙනවා. පුළුවන් තරම් මේ නිදහතර කාරණා තියෙනවා. ඒවට කතා කරන ලෝයර්ස්ලා ඉන්නවා කියන්න දේවල් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට අපත් හම්බෙලා තියෙන ගොඩක් අයට පුදුම රටක් මේක. ඉතිහාසයේ පුරාටම සිද්ධ වුණේ ඕක. හැබැයි මොකක් හෝ වාසනාවකට සහ මොනතරම් අඩුපාඩු ආණ්ඩුවේ මොනතරම් අඩුපාඩු ප්‍රශ්න තිබුණා මොකක් හෝ වාසනාවකට අර අපි පැතූ ඒ දේශපාලන පරිසරය නැත්නම් ඒ දේශපාලන සංස්කෘතිය යම් අඩුපාඩු මැද්දේ වුණත් අද දැන් ඇති වෙලා තියෙන එක ක්‍රියාත්මක වෙන පවතින විශේෂයෙන්ම නීති අධිකරණයේ ස්වාධීන වෙලා තියෙනවා CID පොලිසිය. ඒ ආයතනවල හිමින් හරි මේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඉතිහාසයේ නොවිරු විදිහට අද දේවල් සිද්ධ වෙනවා. සරණ කුණුවරදන අපි දැක්ක හිරේ ගියා. හරි ඔකට කලින් ඔය SM රංජිත්ලා අර මේකේ ගොඩ දෙනෙක් දේශපාලකයෝ හිරේ ගියා. අපි හිතුවත් නැති කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔය රාජපක්ෂලා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වටේ ඉන්න කට්ටිය අනික් කට්ටිය වෙන්න පුළුවන් ඕනමයි. ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ ඒගොල්ලෝ ගාවට නීතිය මෙහෙම එයි කියලා. නීතිය ඒගොල්ලන් හොයන් එයි. ඒගොල්ලන්ට ඇතුළට යන්න වෙයි. අඩු ගානේ රක්ෂිත බන්ධනාගාර හරි ගත වෙන්න වෙයි කියලා ඒගොල්ලෝ හිතුවේ නැහැ කවදාවත්. ඒ රට නොසිතූ විදිහට මේ රටේ විශාල දේශපාලන පෙරලියක් කළා ජනතාවාදී ආණ්ඩුවක් ඇවිල්ලා මොන ප්‍රශ්න අඩුපාඩු මැද්දේ වුණත් අද මිනිස්සු පතපු දේවල් හිමින් හරි ඒ දේවල් සිද්ධ වෙනවා. අපි ඒකන සතුටු වෙන්න ඕනේ. හරි ඒක වෙනයි. හරි දැන් මම කියන්න ගියේ මොකද්ද? දැන් අර දෙන්නගේ මේ කවුද? චරිත අබේසිංහගේ රකිත රාජපක්ෂගේ ලෝයර්ස්ලා ඒ දෙන්නව බන්ධනාගාරගත කරන්න එපා කියලා කියන හේතු. හරිද? මට ඒ කියන්නේ ඇඟේ එක තැන් වලින් අපිට hina යනවා ඒව අහද්දි. හරි කටින් විතරක් නෙමෙයි එක තැන් වලින් hina යනවා. දැන් මම දැක්ක නිවුස් වලට ඉකලා චරිත අබේසිංහගේ ලෝයර්ස්ලා කියනවලු එයාට මේ ස්ට්‍රින්ග්ස් දෙකක් දාලාලු තියෙන්නේ. තව ස්ට්‍රින්ග්ස් තුනක් දාන්න තියෙනවලු. එයා හෘද රෝගියෙක්ලු. ඒ වගේම මම හිතන්නේ චරිත අබේසිංහට ඕන වයස ඇති 40ක් 42ක් ඒ වගේ වයසක් නැත්තේ. හරි තරුණ හොඳ ෆිට් එකේ ඉන්න කෙනෙක් වගේනේ පේන්නේ. ඔව් නළුවෙක්නේ. හරි ෆිල්ම්ස් කරපු ෆිල්ම් ඩිරෙක්ට් කරපු දැන් ටෙලි ඩ්‍රාමාස් වල ඉන්න දැන් දේශපාලනය කරනවා තමයි. හරි නළුවෙක්නේ. හරි
මේ හොඳ ලස්සනට හොඳ හැන්සම් විදියට ඉන්නවනේ. හැබැයි ડોක්ටර් මේ ලෝයස්ලා කියනවා එයාට මේ සාමාන්‍ය වයස අවුරුදු 60ක විතර මිනිස්සෙක්ට තියෙන්න පුළුවන් සියලුම ලෙඩ රෝග තියෙනවලු. හරි අර රයිල් වික්‍රමසිංහ ගත්ත වෙලාවයි කිව්වේ ඒ වගේ වයස අවුරුදු 60ක විතර මිනිස්සෙක්ට තියෙන්න පුළුවන් සියලුම දරුණු ලෙඩ රෝග තියෙනවලු. ඒ නිසා එයා බන්ධනාගාරගත කරන්න එපාලු. එයාගේ සෞඛ්‍යයට ඒකෙන් හානි වෙන්න පුළුවන්, ජීවිත හානි වෙන්න පුළුවන්. ඒ නිසා බන්ධනාගාරගත කරන්න එපා, අප දෙන්නලු. ඒක එකක්. හරිද? එතකොට දැන් චරිත අබේසිංහ දැන් එයාගේ චරිත අබේසිංහ නළුවෙක්නේ. හරිද? දැන් අපි දන්නවා දැන් අපේ මිත්‍රත් අපේ යාළුවොත් ඉන්නවා නළුවෝ රඟපාන අය එහෙම. අපි ඒගොල්ලෝ ජිම් වලට අපිත් එක්කම ජිම් වලට එනවා, වර්ක්අවුට් කරනවා, දුවනවා, පයින්නවා. ඒ බොඩි එක මේන්ටේන් කරනවා, ඩයට් ප්ලෑන් වලට අනුව යන්නේ. ඒගොල්ලන්ට වෙනම ඇඩ්වයිසර්ස්ලා ඉන්නවා. හරි ඒ මෙඩිකල් චෙක්අප්ස් කරනවා. හැමදේම ලස්සනට කරනවා. බාහිරින් ගත්තත් ඇතුළතින් ගත්තත් ඒගොල්ලෝ හරි ෆිට් එකේ නිරෝගීමත්ව හොඳට ඉන්නවා. හොඳ ෆිට්නස් තියෙනවා. ලෙඩ රෝග නැහැ ඒගොල්ලන්ට. චරිත අබේසිංහ කියන්නේ ඊටත් වඩා ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ඉහළින් ඉන්න නළුවෙක්නේ. ෆිල්ම්ස් එහෙමත් කරානේ. හරි. එතකොට එහෙම කෙනෙක් එහෙම වෙන්න පුළුවන්ද? මේ හරි විහිළුසහගත දේවල්. ඒ කියන්නේ එක්ක මේ ලෝයස්ලට පිස්සුද? ඇත්තටම මේ මනුස්සයා ලෙඩද නැත්තම් මේ ලෝයස්ලට පිස්සුද නැත්තම් කියන්න දේවල් නැද්ද? හරි. මම දන්නේ ඒක තේරෙන්නේ මට ලොජික් එක තේරෙන්නේ නැහැ. ලොජික් එක තේරෙන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට රකිත රාජපක්ෂ මම හිතන්නේ මට වඩා අවුරුද්දක් වගේ තමයි වැඩිමල්. ඔය කොළඹ වෙස්ලිකට ගියේ. මොකද රකිත රාජපක්ෂගේ යාළුවෙක් ඉන්නවා, මගේ යාළුවෙක්. දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එයා ක්ලාස්මේට් කෙනෙක්. ඉතින් රකිත රාජපක්ෂ කියන්නේ තරුණෙක්. තාම අර හොඳ ෆිට් එකේ ඉන්න. අපි දැක්ක එයාගේ දැන් එයා ෆොටෝස් වල වීඩියෝස් වල අපි දැක්ක හොඳ ෆිට් එකේ හොඳට නිරෝගීමත්ව ඉන්න තරුණෙක්. හරිද? එතකොට එයාගේ ලෝයස්ලා කියනවා මොකද්ද එයාට නිින්දෙන් හුස්ම හිරේ රෝගයක් තියෙනවා. රයිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කරපු වෙලාවෙත් කිව්වේ රයිල් වික්‍රමසිංහට නිින්දෙන් හුස්ම හිර වෙනවලු. එයාගේ වයිෆ් විතරලු දන්නේ කර මොකද්ද ඒකට විශේෂ මැෂින් එකක් තියෙනවලු. ඒක ක්‍රියාත්මක කරවන්න දන්නේ එයාගේ වයිෆ් විතරයිලු. ඔන්නෝම එකක් කිව්වේ. මම දැන් රයිල් වික්‍රමසිංහ යාට බෝ වුණාද දන්නේ නැහැ. හරිද? එක්ක මේ ලෝයස්ලාට පිස්සුත් දන්නේ නැහැ. එක්ක මේ ලෝයස්ලාට දාන්න තර්ක නැද්ද? මුන් ලෝයස්ලාද වෙන කියන්න දේවල් නැද්ද? අර මම අහුවා මට මතක් වුණේ දැන් ඔය පත්තරවල තියෙන ඔය ලංකාදීපරමේ පත්තරවල අරන් බලන්න පොඩි දැන්වීම් තියෙනවා මේ ඔය එක විද මහතුරුම දාන ඒවා. එක එක තියෙන එක රෝග දානවා. මේවට බෙහෙත්. නින්දේදී ශුක්‍ර පිට වෙනවාද? ඔන්න වගේ ලෙඩවලට බෙහෙත් කරනවා. ඉතින් මට මතක් වුණේ ඒක. දැන් මෙයා කාර නින්දේදී හුස්ම ඉරනවා නම් නින්දේ තව මොනවා පිට වෙනවද දන්නේ නැහැ. එහෙම බැලුවොත් පොඩි දරුවෝ වගේ නිකන් හරියට නැත්නම් පැම්පර්ස් හඳලා නිදි කරවන්න ඕන මේගොල්ලන්ට. එක්ක ડોක්ටර්ස්ලා කියන්න ඕනේ, එක්ක ලෝයස්ලා කියන්න ඕනේ මේ මිනිස්සයාට රැයට නිින්දෙදී කලිත මේ යනවා, ඇඳේ යනවා, ඒ නිසා මෙයාට පැම්පර්ස් හඳවන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා එහෙම කිව්වොත් ඒක කමන්නේ. මොනවද මේ තර්ක? එන ගොබ්බ ලොජික්ස්නේ අතේ පත් වෙන බොරු නිගහන්නේ. හරි මෙහෙම කියලා අධිකරණයේ ගුණාට අන්දන්න හදනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ මේගොල්ලෝ? දැන් මේකේ තියෙන ලොජික් එක මේකයි. හරිද? ඊට පස්සේ ඔන්න යනවා ප්‍රයිවට් හොස්පිටල් එකකට. ගොඩක් රටේ ප්‍රයිවට් ඒවා නෙවට ගිහිල්ලා ඒවා ඉන්න ඒ ඇත්තටම ડોක්ටර්ස්ලා නෙමෙයි ඉන්නේ වෙලෙන්දු ඉන්නේ. ඒ ડોක්ටර්ස්ලාට කිව්වම ගාණක් දුන්නාම හොඳ සල්ලි දුන්නාම මෙඩිකල් රිපෝට් එක දෙනවා. මෙහෙම ලෙඩ දෙනවා, මෙහෙම ලෙඩ තියෙනවා කියලා දෙනවා. හරි. ඉතින් ඇත්තටම මම කියන්නේ ඔය දේශපාලකයෝ ඔය කැත වැඩි හැමදාම කරනවානේ. එදා ඉඳලම ඕක කරනවා. බන්ධනාගාරගත කරොත් හෙට අසනීප වෙනවා, මෙඩිකල් රිපෝට් එක අර විදියට දෙනවා ડોක්ටර්ස්ලා. එක්ක අප හම්බ වෙනවා නැත්නම් හොස්පිටල් එකේ. හරි හැමෝම කරන්නේ රයිල් වික්‍රමසිංහත් ගත්ත වෙලාවෙ එහෙමයි ડોක්ටර්ස්ලා ගිහුවා පුදුම ලෙඩ රෝගයක්. ඉතින් මට හිතුනේ මේ මිනිස්සයා තියෙන ලෙඩ හැටියට මේ මිනිස්සයා ජනාධිපතිකම කොහොම කරාද මන්ද. හැබැයි ටග්ගල් හොස්පිටල් එකේ දවස් දෙකයි හිටියා ලෙඩ ඔක්කොම හොඳයි ඊට පස්සේ ගෙදර ගියා. හරි ලෙඩ මුකුත් නැහැ දැන්. හරි මේවා මන් දන්නේ කොහෙන් hina වෙන්නද කියලා මේවට. ඒ වගේ දැන් මේ මිනිස්සු තේ තරක දානවා. ඉතින් මේකේ බරපතල කාරණාව තමයි ඕවට සපෝට් කරන ડોක්ටර්ස්ලා ඉන්නවා. ප්‍රයිවට් හොස්පිටල් ඕවට සපෝට් කරන ජඩ දොස්තරලා ඉන්නවා. සල්ලි වලට ඕන බල වැඩක් කරනවා. ඔය රිපෝට් එකක් ඔයගේ රිපෝට් එකක් දීපු ගමන් ඊට පස්සේ අධිකරණයට ඔක ඉදිරිපත් කරනවා. අධිකරණය අප ගන්නවා. එහෙම නැත්නම් බන්ධනාගාර රෝහල වලට යනවා. ඕකනේ කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය මිනිසුන්ට මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙට නම් නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා. නැත්නම් උට ගහලා මරනවා. ඇතුළේදී ගහලා මරනවා. මේගොල්ලන්ට මාර දේවල් තියෙන්නේ. ඒවට කතා කරන ලෝයස්ලා ඉන්නවා. දාන්න ගොබ්බ තරකක් තියෙනවා. ඒවට මොකද ડોක්ටර්ලාත් ඉන්නවා. මම නම් කියන්නේ ඔය රිපෝට් දැන් මේවත් වෙනස් වෙන්න ඕනේ. හරි ඔය වගේ ඔය ප්‍රොබූ කියලා කියාගත්තු රදලේ කියලා කියාගත්තු කට්ටියගේ පස්සේ නීති එනවා වගේම ඕවට සපෝට් කරන ඔන්න හොර දොස්තරලා. අතර හොර දොස්තරලා. හරි දොස්තරලා නෙමෙයි හොර දොස්තරලා. ඔය වගේ හොර දොස්තරලා ගැන වෙනම ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕනේ. වෙනම පරීක්ෂණ කරලා උන් අත්තරන් කොට ගන්න ඕනේ. මොකද උන් ඉන්නකම් මේක කරන්න බෑ කවදාවත්. මොකාව අත්තරන් කොට ගත්තත් උන්ගේ පිටින් අපෝ එළියට එනවා. ඒක නිසා උන් ගැන හොයලා උන්ට නඩු දාලා උන් හිර යවන්න ඕනේ. මුළු මේකෙත් දෙන්නේ ඇතුළට යවුවනම් ඒකට මේ ડોක්ටර්ස්ලා වැඩේ කරන්නේ නැහැ. බය වෙනවනේ. එහෙම කරන්නයි තියෙන්නේ ඊළඟට. ඒක එකක්. හරි. එතකොට දැන් චරිත අබේසිංහ තමයි මෙතන ඉන්න ප්‍රබල පුද්ගලයා ලොකෝ මාතෘකාව. අපි දැක්ක පහුගිය කාලේ චරිත අබේසිංහ සෑහෙන ළඟ නැමුවා. හරි ළඟ නමකු නැමිල්ල හැටියට මම නම් හිතුවේ සජබේ টොප් එකටම ගෙනලා ඡන්ද දිනවලා සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරවලා මිනිහා ඒ කියන්නේ චරිත අබේසිංහ රටේ අගමැති වෙයි කියලා මම නම් හිතුවේ. ඒ තරම් මාර වේගවත් ගමනක් ආවා. පට්ට ළඟ නැමිල්ලක් නැමුවා. ළඟ නමද්දී අපි දැනන් හිටියා මොකක් හරි වෙනවා කියලා.
මොකද ගොඩක් කට්ටිය ඔය වැඩියෙන් උඩ පයින්නේ මොනවාරි කේස් තියෙන නිසා වැඩියෙන් උඩ දන්නවා වැඩියෙන් උඩ පැනනකොට ඩක් ගාලා බිම වැටලා පස්සේ එනවා. ඒක තමයි උනේ. යා පහුගිය කාලේ පුරාවටම ඔය එක YouTube channels වල අර මහා දාර්ශනික පඬිවරු විසින් කරන මහා YouTube channels වල කතා කරා ඇවිල්ලා පොඩ්කාස්ට් කරා එක කට්ටිය එක පුදුම ටෝක් නේ දුන්නේ දාර්ශනික ටෝක් දුන්නා. රටේ ආර්ථිකය ගැන කතා කරා ආර්ථිකය වැටලා තියෙන හැටි කතා කරා දැන් තියෙන තැන කතා කරා ආර්ථිකය හදන්න ඕනේ කොහොමද සංස්කෘතිය සભ્યත්වය ආගම රට ජාතිය ආගම ඕකන පුදුම ටෝක් නේ දුන්නේ. දැන් කොහොමද පාර බැලලා යන්නේ? හොඳට මතක තියාගන්න ඔය රට ජාතිය ආගම ඕවා ගැන ජාත්‍යාලයෙන් කතා කරන උන් ගත්තා වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ. මේ රටට අපි කියන්නේ වැඩියෙන්ම ඇරියේ. මේ රටට වැඩියෙන්ම ඇරියේ මේ රටට වැඩියෙන්ම කෙලියේ රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන මිනිස්සුන්ට හොඳ මුණ පෙන්නම් අර මිනිස්සු ගැන සෑහෙන්න හිතනවා වගේ කතා කරපු උන් තමයි ඔව කරේ. උන් ගත්තා වැඩියෙන් පරිස්සම් වෙන්න ඕනේ. මේකත් හොඳම උදාහරණයක්. මේක තමයි ළඟම උදාහරණය. එතකොට චරිත් අබේසිංහල YouTube channels වලට අවිල්ලා ආණ්ඩුවට කියන ආණ්ඩුව හොඳයි කියනවා නෙමෙයි. හරිද? ආණ්ඩුව වැරදිනවා. ආණ්ඩුවට ගහපු ගැහිල්ලේ හැටියට, ජනාධිපතිවරට ගහපු ගැහිල්ලේ හැටියට සමන් මොනතරම් සුද්ධ නේද? තමන් මොනතරම් පාරිශුද්ධ මිනිස්සෙක්ද කියලා පෙන්වන්න දඟලපු දැඟලිල්ල හැටියට. දීපු තර්කවල හැටියට ආර්ථික ගැන කතා කරපු හැටියට. හරි? කතා කරලා දැන් කොහොමද පාර බහැලා යන්නේ? එයත් එක්ක මේ channels කරපු කට්ටිය අර මහා පඬිවරු. හරි? ඒ අර මහා ලොකු channels කරන මහා පඬිවරු වගේ කට්ටිය, මහා උසස් පඬිවරු වගේ එක්කෙනා එහෙම. ඉන්නෝනේ කට්ටිය මාධ්‍යවේදියෝ කියලා මාධ්‍යවේදිනේ මාධ්‍යවේදිය තියාගන්න කට්ටිය. දැන් කොහොමද පාර බහැලා යන්නේ? දැන් කොහොමද මේ channels වලින් මේ මිනිස්සුක රෙදි ටික හොදන්න බෑනේ. හැබැයි බැරිලා තාමත් මිනිස්සු ගැන කතා කරන්නේ නැහැ. දැන් ඒ යාළුවෝ කවුරුවත් නැහැ දැන්. ඒ YouTube කට්ටිය දැන් යාළුවෝ කවුරුවත් නැහැ. මොකද හඬපටයක් ඇවිත් තියෙනවනේ. හඬපටේ ඇවිත් තියෙනවා. හඬපටේ නිසා දැන් මොකුත් කියාගන්න දෙයක් නැහැ. හඬපටයක් තිබ්බ නැත්නම් කියන්න තිබ්බා. චරිත් අබේසිංහ කියන්නේ ජාතික වීරයෙක්, අපේ රට බේර ගන්න සෑහෙන වැඩ කරපු කෙනෙක්. යුද්ධේ නිමා කරන්න සෑහෙන දායකත්වයක් දුන්නා. හරි. අපි අගය කරන්න ඕන ජාතික වීරයෙක් වගේ කෙනෙක් කියලා සෑහෙන සුදුහුණු ගාලා මිනිහා හොදනවා. දැන් එහෙම කරන්න දෙන්නේ නැහැ. මොකද හඬපටයක් වෙලා තියෙන නිසා කට්ටිය සද්ද නැහැ. දැන් මේලාගෙත් දැන් කතා කරන්නේ නැත්තේ කොහොමද මේකට සුදුහුණු ගන්න කියලා. කොහොමද හොදන්නේ කියලා. හරි. ඒ කට්ටියත් මාර අසරණ වෙලා තියෙන්නේ. ඒක තමයි කෙනෙක් වැඩි උඩ පනින්න හොඳ නැහැ. වැඩි දඟලන්න උඩ පනින්න හොඳ නැහැ. වැඩි දඟල උඩ පෙන්නාම තමන්ගේ තියෙන ලොකු කේස් එකක් අහු එළිය වෙච්ච දවසට රෙදි ගලනවා පාර බහලා යන්න හම්බෙන්නේ නැහැ. රයිට්? ඒක නිසා දැන් ඔය විපක්ෂ විශේෂයෙන්ම වැඩියෙන් උඩ පනින කට්ටියට සහ ආණ්ඩුවේ කට්ටියටත් මේ ආණ්ඩුවේ බලේන කට්ටියටත් මේ හොඳ පාඩම් හොඳ උදාහරණ මේවා මේවෙන් ආදර්ශ ගන්න ඕනේ. හරි? අයථා දේවල් වංචා දූෂණ පාතාලකාරව ආශ්‍රය කරන්න හරි ඌව කරන්න හොඳ නැහැ. ඒ වගේම ඒව කරා නම් පස්සේ කාලෙක දඟලන්න හොඳක් නැහැ. හද්ද වහලා ඉන්න ඕනේ. බලේ ඉන්න කට්ටියත් ඒකව තමයි. ඒගොල්ලෝ හොඳ පාඩමක්. මොකද මේක පස්සෙන් එනවා. කැරණ එක පස්සෙන් එනවා. නීතිය කාටත් එකයි. කවදාද දවසක පස්සෙන් ඇවිල්ලා අල්ල ගන්නවා. එහෙම වෙච්ච දවසට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. රයිට්? ඉතින් අද දවල් නිවුස් වලට මම දැක්කා මේ දැන් නිවුස් එකක් දැක්කා මේ ඔය රකිත රාජපක්ෂල චරිත් අබේසිංහල තව කට්ටිය ඉන්නවා. මේගොල්ලෝ අපරාධ රාජ්‍යයක් පවත්වන් ගිහින් තියෙනවා. දැන් හිතන්නකෝ හරක් කටාව ඌස බන්ධනාගාරයෙන් වෙඩ බන්ධනා ඒ බන්ධනාගාරයෙන් වෙන තැනකට යවන්න මරන්න නැතුව බේර ගන්න ඕන නම් හරි PTA ඇක්ට් එක නැතුව වෙන ඇක්ට් එකකට මාරු ගන්න ඕන නම් මොකද මාර බලයක් තිබිලා තියෙනවා මාර කන්ටැක්ට්ස් තිබිලා ඒකට තමයි සල්ලි අරන් තියෙන්නේ. ඒකට මේක අපරාධ රාජ්‍යයක්. අපරාධ රාජ්‍යතුමාර එකපාරක් කිව්වගේ අපරාධ රාජ්‍යයක් තමයි මේගොල්ලෝ පවත්වන් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ උඩින් මතු පිටින් පේන තියෙන රාජ්‍යයට වඩා ඒ අපරාධ රාජ්‍ය බලවත්. ඉතින් කොහොම හරි ওই වගේ දේවල් කරන්න බෑ. සබාදහමක් කියලා දෙයක් තියෙනවා. බුදුදහමක් කියලා දෙයක් තියෙනවා. ඒවට අනුව කොහොම හරි ඕව අහු වෙනවා. ඕව එළි වෙනවා. මිනිසුන්ට වුණාම උන්ට කෙලවෙලා යනවා. ඒක නිසා ඒව හොඳ පාඩම් හැමෝටම. ඉතින් ඒ අපරාධ රාජ්‍යය තව කට්ටිය එළි වෙයි. දැන් මේගොල්ලෝ දෙන ස්ටේට් ඒගොල්ලෝ වැඩිකාරයෝ වෙලා නැහැ. තමසකකාරයෝ විතරයි. ඒගොල්ලෝගෙන් කට උත්තර ගනි. ඔය හරක් කටල වගේ එතකොට ඔය අපරාධකාරයෝ තව කරුණු එලි කරයි කට උත්තර දී ඒවත් එක තව කට්ටිය එළියට ඒගොල්ලන් රෙදි ගැලවි. අය බලහින් උදේ ගොඩක් දේවල් කතා කරන්න තියෙයි. ඉතින් කොහොම හරි කමන්නේ මොන තත්ත්වයකට තර කමන්නේ හිමින් හරි මොන අඩුපාඩු මැද්දේ වුණත් මේ සිද්ධ වෙන දේවල් හොඳයි. මේ පුද්ගලයා ගාවට නීතිය ඇවිල්ලා නීතිය ක්‍රියාත්මක වෙලා දඬුවම් ලැබෙන එක ඉතාම හොඳයි. ඒක රට පැත්තෙන් ඉතාම හොඳ දෙයක්. ඒ වගේම නීතිය හොරු අල්ලනවා වගේම මේ වගේ වංචාකාරයෝ දූෂිත අල්ලනවා වගේම ඒ පැත්තෙන් ජනතාවට සාධාරණ කිස් වෙනවා වගේම ආර්ථික මේ පැත්තෙන් ජනතාවට විශාල සහනයක් සිදු විය යුතුයි. මොකද මේ වෙලාවේ ජනතාව ඉතාමත්ම පීඩාවටපත් වෙලා ඉන්නේ මේ තිබ්බ ලෝක යුද්ධය නිසා සහ ඔය තෙල් මිල ඉහළ යාමත් එක්ක තාම තෙල් මිල අඩු වුණේ නැහැ. දැන් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වුණාට අපේ රටේ තෙල් මිල අඩු වෙන්නේ නැහැ. තාම මාසයක් දෙකක් යයි කියනවා. බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අහස උසර මිනිස්සුන්ට මිනිස්සු පටි තද කරන් ඉන්නේ. හුස්ම ඉර වෙලා තියෙන්නේ. යගේ බොහොම අමාරු තත්ත්වයක ඉන්න නිසා රජයේ වගකීමක් තියෙනවා. නීතිය පැත්තෙන් මේ දේවල් හරියට කරනවා වගේම ස්වාධීනව හොඳින් කරනවා වගේම විශේෂයෙන්ම ආර්ථික පැත්තෙන් ජනතාවට ආර්ථිකය හදලා ආර්ථිකය ස්ථාවර කරලා ජනතාවට සහන බඩු මිල අඩු කරලා ඒ සහන අනිවාර්යයෙන්ම ඉක්මනින් ජනතාව ලබා දිය යුතුයි. එහෙම වුණොත් තමයි මේක හරියටම අංග සම්පූර්ණ වෙන්නේ. එහෙම නැත්නම් එක පැත්තක් විතර සම්පූර්ණලා හරියන්නේ නැහැ. මොකද මිනිස්සු මොනවා කරන්නත් කාලා බිල නිදහසේ හුස්ම කරන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ.
මොකද කණ්ඩ බොන්න නිදහසේ ඉන්න නැත්තම් ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ. නිසා ජනතාවට ඒ දේ ඉටු විය යුතුයි. ඒ සම්බන්ධව රජයේ අවධානය විශේෂ අවධානය ඉක්මනට යොමු වෙලා ඒ දේවල් ඒ සහනක් ජනතාවට ඉක්මනට ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක මම නම් ගිහින් එන්නම්. සුබ දවසක්. ජය වේවා.